Hello, welcome my YouTube channel. අද මම කිඹුල බනිස් හදන්නයි යන්නේ. බලන්නකෝ මේ කිඹුල බනිස් හරියටම බේකරියේව වගේමයි නේද? එහෙනම් අපි අද බලමු හරියටම බේකරියේ විදියටම කිඹුල බනිස් හදාගන්නේ කොහොමද කියලා. ඒ වගේම ඔයාලට තවත් මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න මගේ channel එකට ගිහිල්ලා subscribe button එක click කරලා තියාගන්න. ඊළඟ තියෙන bell icon එකත් click කරන්න. මගේ channel එක cooking channel එකක් විතරක්ම නෙමෙයි. හැබැයි මට ඉඩ ලැබෙන හැම වෙලාවකදීම මොන හරි කෑමක් හදලා බලන්න මම කැමතියි. එහෙනම් අපි බලමු බේකරියේ විදියටම කොහොමද කිඹුල බනිස් හදාගන්නේ කියලා. මෙන්න මේ දේවල් තමයි අපිට කිඹුල බනිස් හදාගන්න ඕන කරන්නේ. මුලින්ම අපි ඊස්ට් ටික හදාගමු. මම භාජනයකට ඊස්ට් තේ හැඳි එකමාරක් දාගන්නවා. ඒකටම සීනි තේ හැඳි එකමාරක් දාගමු. මද රස්නේ වතුර කෝප භාගයකුත් මේකට එකතු කරගමු. ඊට පස්සේ මේ මිශ්‍රණය හොඳින් කවලම් කරලා පිපෙනකම් පැත්තකින් තියලා තියමු. දැන් අපි මිශ්‍රණය හදාගමු. පිරිසිදු භාජනයකට පාන් පිටි ග්‍රෑම් 300 එකතු කරගමු. ඒ වගේම ලුණු තේ හැඳි භාගයක් අපි මේකට දාගන්නවා. බටර් හරි ඔලිව් ඔයිල් හරි මේස හැඳි එකක් මේකට එකතු කරගන්නවා. ඊළඟට හොඳින් පිපුණු ඊස්ට් එක දාලා තමයි අපි මේ මිශ්‍රණය අනාගන්නේ. අපි විනාඩි 20ක් වගේ මේ මිශ්‍රණය හොඳින් අනා ගන්න ඕනේ. ඔයාලා දැකලා තියෙනවනේ බේකරි කිඹුල බනිස් ඇතුලේ හරිම සොෆ්ට් එකට තියෙනවා. අපිත් මේ විදියට විනාඩි 20ක් වගේ පිටි මිශ්‍රණය අනාගත්තම බේකරි විදියටම කිඹුල බනිස් ටික හදාගන්න පුළුවන්. ඔන්න දැන් අපි අතේ නොයන පදමට පිටි මිශ්‍රණය අනාගෙන තියෙන්නේ. දැන් අපි හදාගත්තු පිටි මෝලිය තව ටිකක් හොඳින් පිපෙන්න ඩබල් සයිස් වෙන්න වහලා පැත්තකින් තියාගමු. ඔන්න විනාඩි 15කට පස්සේ අපේ පිටියක හොඳින් පිපිලා තියෙනවා. අද අපි මේ පිටියකින් කිඹුල බනිස් 4ක් හදා ගන්නවා. ඒකට මුලින්ම අපි පිටි මිශ්‍රණය දෙකට බෙදා ගන්න ඕනේ. ඊට පස්සේ මේන් එක කොටසක් අරගෙන හොඳට දිග අතට රෝල් කර ගන්න ඕනේ. පිටියක ඇලෙන්නේ නැති වෙන තියාගන්න අපිට පාන් පිටි දා ගන්න පුළුවන්. දැන් අපි මේ රෝල් කරගත්ත පිටියකින් කිඹුල බනිස් දෙකක් හදා ගන්නවා. ඒ නිසා අපි මේ පිටි මිශ්‍රණයත් හරියට දෙකට මැදින් කපා ගන්නවා. දැන් අපි මේ දෙක පිටි තවර ගනිපු භාජනයකින් තියලා තියාගමු. ඊට පස්සේ අනිත් කොටසත් අරගෙන අපි මේ වගේ රෝල් කරලා හරියටම දෙකට මැදින් කපා ගන්න ඕනේ. ඊට පස්සේ මේ කොටස් ටිකත් මේ විදියටම තියාගමු. මේ විදියට උඩින් පිටි ටිකක් ඉහලා වහලා තියාගන්න ඕනේ ටික වෙලාවක්. ඊට පස්සේ මේ කොටස් එකින් එක අරගෙන අපිට පුළුවන් පැතිලි කරගන්න ත්‍රිකෝණ හැඩයට. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ ත්‍රිකෝණ හැඩේ මහත පැත්තින් ඉඳන් හීනි පැත්තට වෙනකම්ම රෝල් කරගන්න එක. මගේ මේ වීඩියෝ එකේදී මට ඒ ටික රෙකෝඩ් කරගන්න බැරි වෙලා. ඒත් ඔයාලට මේක ලේසියෙන්ම කරගන්න පුළුවන්. ත්‍රිකෝණ හැඩේ මහත පැත්තින් ඉඳන් හීනි පැත්ත වෙනකම්ම රවුමට රෝල් කරගන්න ඕනේ. අන්න ඒ විදියට හදාගත්තු කිඹුල බනිස් අතර තමයි මේ තියෙන්නේ. දැන් අපි මේ ටිකේ සීනි තවර ගන්න ඕනේ. ඊට කලින් sugar syrup එක අපි කිඹුල බනිස් වල උඩින් ගා ගන්න ඕනේ. ඔයාලට sugar syrup එක හදාගන්න පුළුවන් සීනි මේස හැඳි දෙකකට වතුර කෝප භාගයක් දාලා ලිපේ මද රස්නේ බුබුලු නගිනකන් රත් කරගෙන. ඊට පස්සේ sugar syrup එක ටිකක් නිවෙන්න තියලා තමයි මේ විදියට ගා ගන්න ඕනේ. ඒ නිසා අපිට පුළුවන් sugar syrup එක කලින්ම හදලා තියාගන්න. ඊට පස්සේ සීනි ටිකක් මේ වගේ භාජනයකට දාගෙන sugar syrup ගාගත්තු කිඹුල බනිස් වල සීනි දවට ගන්නවා. දැන් මේ අතරතුර අපේ oven එක සෙල්සියස් අංශක 200ට විනාඩි 20ක් ප්‍රීහීට් වෙන්න දාලායි තියෙන්නේ. ඊට පස්සේ සෙල්සියස් අංශක 200ට ප්‍රීහීට් වුණු oven එකට අපි මේ කිඹුල බනිස් ටික දාගන්නවා. විනාඩි 15ක් වගේ බේක් කරගන්නවා. බලන්නකෝ අපි කිඹුල බනිස් ටික බේක් වෙන හැටි. දැන් කිඹුල බනිස් ටිකේ පාටත් වෙනස් වෙගෙන එනවා. අපි බලමු විනාඩි 15කට පස්සේ කොහොමද කිඹුල බනිස් ටික තියෙන්නේ කියලා. මෙන්න බලන්නකෝ විනාඩි 15කට පස්සේ අපේ කිඹුල බනිස් ටික බේකරියේ කිඹුල බනිස් වගේමයි. බලන්නකෝ පාට නියම ගානට බේක් වෙලා තියෙනවා. ඉතින් ඔයාලටත් මේ විදියට ලේසියෙන්ම ගෙදරදිම කිඹුල බනිස් හදාගන්න පුළුවන්. ඉතින් ඔයත් ගෙදරදී අනිවාර්යයෙන්ම කිඹුල බනිස් හදලා බලන්න. ඒ වගේම ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ඒ වගේම යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු.